ආයුබෝවන් යාළුවනේ. අද දවසේ තෙල් මිලත් එක්ක අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වාහනේ තෙල් වැඩ කරන්නේ නැති එක. අද මම මගේ SL Skill Master channel එකෙන් උගන්වන්න යන්නේ කිසිම වියදමක් නැතුව වාහනේ හෝ බයික් එකේ තෙල් වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා. මේ රහස් පහ අනිවාර්යෙන්ම අත්හදා බලන්න. පළවෙනි රහස ටයර් හුලං මට්ටම. පළවෙනි දේ තමයි ටයර් ප්‍රෙෂර් එක. ටයර් වල හුලං අඩු වුණාම එන්ජිමට ලොකු වෙහෙසක් දරන්න වෙනවා වාහනේ ඉස්සරහට අදින්න. සතියකට සැරයක්වත් නිෂ්පාදකයා නිර්දේශ කරපු හුලං මට්ටම තියෙනවද කියලා බලන්න. ඒකෙන්ම විතරක් සැලකිය යුතු තෙල් ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුරුවන්. දෙවැනි රහස එයා ෆිල්ටර් සහ ස්පාර්ක්. ඊළඟ දේ තමයි එන්ජින් එකට හුස්ම ගන්න දෙන එක. එයා ෆිල්ටර් එක අපිරිසුදු වෙලා නම් එන්ජිමට වෙඩිපුර තෙල් ඕන වෙනවා දුවන්න. ඒ වගේම ස්පාර්ක් ප්ලග් ටික નિયમિત වෙලාවට මාරු කරන්න. මේක හරියට කොම්ප්‍රෙසර් එකක ෆිල්ටර් එකක් બ્લોක් වුණා වගේ වැඩක්. තෙවැනි රහස ධාවන විලාසය. අපි වාහනය දුවන විදිහත් ගොඩක් බලපානවා. එකපාරට රේස් කරන්න එපා. හෙමින් වේගය වැඩි කරන්න. ඒ වගේම අනවශ්‍ය වෙලාවට එන්ජිම නවත්තගෙන ඉන්න එක නතර කරන්න. විනාඩියකට වඩා ඉන්නව නම් එන්ජිම ඔෆ් කරන්න. හතරවෙනි රහස අනවශ්‍ය බර අයින් කිරීම. ගොඩක් අය වාහනයේ පිටුපස අනවශ්‍ය බඩු පුරවගෙන යනවා. මතක තියාගන්න වාහනේ බර වැඩි වෙන්න තෙල් පිච්චෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. පුළුවන් තරම් සැහැල්ලුවෙන් වාහනය පාවිච්චි කරන්න. පස්වෙනි ටිප් එක නිවැරදි ගිය මාරු කිරීම. අඩු ගිය එකක වැඩි වේගයකින් යන්න එපා. નિયમિત වේගයට අදාළ ගිය එක පාවිච්චි කරන්න. මේකෙන් එන්ජිමේ ආයු කාලයත් වැඩි වෙනවා. ඉතින් යාළුවනේ මේ ටිප්ස් ටික පාවිච්චි කරලා බලන්න වෙනස තේරෙයි. මේ වගේ තවත් තාක්ෂණික වීඩියෝ බලන්න මගේ SL Skill Master channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම හෙට තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙන්නම්. ජය වේවා.